කෙලි ගුණයක් නැහැ කියන්නේ මෙන්න මේ නිසා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ ඉවසීම ශ්‍රේෂ්ඨයි කියලා වදාළා. දරා ගැනීම ශ්‍රේෂ්ඨයි කියලා වදාළා. ගුණ සිහි කිරීම ශ්‍රේෂ්ඨයි කියලා වදාළා. අපි කියමු මිනිස්යාගේ මොනවා හරි වැරදි වෙනවා කියලා. ඔය මේ බිරින්දෑවරුන්ට මේ කියන්නේ අම්මේ ඔයා ඔය ගමෙන් පදහන් නැතුව ඉන්නේ පඹෙක් හරි මිනිහෙක් ඉන්න නිසා. ඔය ළමයිගේ ඉත අප්ප කෙනෙක් ඉන්නවා. උපැන්න සහතිකේට ওই මිනිහයාගේ නම දාලා තියෙනවා. ඔයා කතා අහන්න නැතුව ඔය යසට ගමේ ඔළුව උස්සලා ඇවිදින්නේ පඹෙක් හරි මිනිහෙක් ඉන්න නිසා. ওই මිනිහයා තමයි කණ්ඩ ගේන්නේ. මේ අවකාශිකේ පොළොවේ කඹරන්නේ. සමහරවිට මේ මිනිහයාව ගෙනාපු දේ උයාගෙන කනකම මේ මිනිහයාටම ගොනා බූරුවා මීහරක තොටින ගහපන් කියලා බයිනකොට එතනම ඉතින් ඔයාගේ සංසාරේ ලිය වෙනවා ඉතින්. කරන්න දෙයක් නැහැ. අපේ ගම්වලත් තියෙනවා. මොකද හේතුව මමත් ඉතින් ගමක කෙනෙක්. අපින් මේ අවකාශිකේ පිච්චිච්ච අය කුඹුරුත් එක්ක මේ ගොයන් එක්ක හේන් වැඩත් එක්ක හැප්පුණ අය. මම අවුරුදු 19න් මහාන වෙන්න ආවේ. ඒ වෙනකොට ලොකු කට්ටක් ජීවිතේ ගියා. ඒ නිසා ගෙවල් වල ප්‍රශ්න මිනිසුන්ගේ ප්‍රශ්න පුදුම විදිහට දැක්කා දැනුණා. ඒ නිසා ගෙවල් වල මේ බවලත්තු කෑ ගන්න කෑ ගැහිල්ලට බයින බැනිල්ලට ඔයාලා දන්නේ නැති වුණාට ආදරණීය අම්මේ ඔයාලා ගිරණම ලිය වෙනවා. ආයි ඉපදිලා විඳවන්න ජීවිතයක් ලිය වෙනවා. මේක වෙන කවුරුවත් බඹෙක් ලිව්වේ නැහැ. ඔයාමයි ලියාගත්තේ. ඔන්න ඊට පස්සේ මිනිහා බීගෙන එනවා. බීගෙන ඇවිල්ලා ගෑණිට හොඳටම බයිනවා. අර පට්ට කියලා අර නරක වචන අකුරු දෙක කියලා බයිනවා. එතකොට අර අම්මා තාත්තා මේ කෙල්ලට අවුරුදු 19ක් 20ක් 21ක් වෙනකල් මොන්ඩිසෝරි අද්දින් බලාගෙන කෙල්ල ගෙදර තනි කරන්නේ නැතුව ලොකු ළමයෙක් වුණාම වතුර නාවලා ආරක්ෂා කරලා ඉස්කෝලේ ගියත් පන්ති ගියත් ඇහැ ගහගෙන ඉඳලා කෙල්ල පරිස්සම් කරගන්න ඉච්චර වටිනා කෙල්ලේ කරකාර බඳලා දුන්නා පරිස්සම් කරලා අර අම්මලා ඒ කුල කුමරිය ගැහණියක් කලේ මේ මිනිසයා. මේ මිනිසයා නිසාම පිරිමියෙකුට විඳින්න නැති දුකක් දසමසක් කුසේ දරාගෙන ඉන්න සිද්ධ වුණා. දරුවෝ 1 2 3 4 5යි. තුන් වේලේ බවලතා උයනවා. රෙදි ටික ඔක්කොම හොදනවා. ශ්‍රම දාන වලට යනවා. මරණාධාර සමිති වලට යනවා. ඔය ඔක්කොම වහලියක් වගේ මේක කරද්දී අර මිනිහා බීගෙන ඇවිල්ලා කුණු හරපෙන් බයි. මිත්‍ර ද්‍රෝහි. ඒ ගෑනිත් එක්කම ඊට පස්සේ පවුල් කරා. දන්නේ නැති වුණාට තාත්තේ විවාහපත් වුණ පිරිමින්දයි මේ කියන්නේ. තරහට නෙවෙයි අපිත් ගම්වල අය. ඔයාගේ ඉරණම ලිය වෙනවා. සංසාරේ උපදින්න ඕන ජීවිත ටික gederimම ලිය වෙනවා. අනිත් පුදුමයි. ඒකයි කියන්නේ කට තිබ්බ පළියට කියන්න එපා කියලා. අතපය තිබ්බ පළියට දික් කරන්න එපා කියලා. හරිහත්ති තිබ්බ පළියට නටන්න එපා කියලා කියන්නේ ඒකයි. කර්මය සකස් වෙන නිසා. කර්මය සකස් වෙන එකට කියනවා භවය. භවපච්චය ජාති. ඊට පස්සේ උප්පත්ති සකස් වෙනවා. ඒ නිසායි ඔබ මේ ගම්මානවල මේ විදියට ඉපදිලා තියෙන්නේ. ඔබමයි ඉරණම ලියාගත්තේ. එක කෙල්ලෙක් අහිංසක කෙල්ලෙක් මිනිහට පන්නා වගේ ආදරය කරද්දි ඒ කොල්ලා බීලා ඇවිල්ලා දහවද දෙනවා මේකට. ඉවසන්නම බෑ. දවසක් පපුවේ අත් ගහගෙන පොළොවේ අත් ගහගෙන සාප කළා. මං උඹට ආදරේ නිසාමයි ගෙදරින් පැනලා ආවේ. මං වෙන මිනිහලාත් එක්ක නාටක නටලා නැහැ. දැන් අවුරුද්දකට වැඩිය මේ දහදුක විඳිනවා. මේ ලෝකපාලක දෙවිවරු ඉන්නවනම් පිම්පව් කියලා තියෙනවනම් තොට සහ ගහනවා මට පේන්න ඕනේ කියලා. සාධාරණ හේතුවක් වෙන්න පුළුවන්.
ගෑණිම කටින් වචනේ දැම්ම එළියට. මාස කිහිපයයි ගියේ. ඒ කෙල්ල ඉස්සරහ පිටම කොල්ලා ඇක්සිඩන්ට් වුණා ඔළුව වාහනේට චප්පවල. මැරුණා. ඉවර නෑ කතාව. මාස කිහිපයකින් හොඳ කොල්ලෙක් යාළු වුණා. බෝධිසත්වෙක් වගේ. කෙල්ල හිතුණා මගේ කර්මේ අපල ගෙවුණා. ආදරණීය ස්වාමියෙක් හම්බුණා. කුසට දරුවෙක් ආවා. කලින් මනුස්සයත් එක්ක පවුල් කාලා දරුවෙක් හිටියෙත් නැහැ. දැන් වාගේ ස්කෑන් කතා නැහැ. එයාලා දෙන්නම කැමති වුණා දරුවා ලැබෙන දරුවා අපි පිළිගමු කියලා. දරුවෙක් ඉපදුණා. අංග විකලයි මන්ද බුද්ධිකයි. ඇස් දෙක ලොකු වෙලා කට මේ කන් දෙක ගාවට වගේ ඇවිල්ලා උඩ බලලා ඇඟ වෙවුලන අත් වකුටු උන කකුල් වකුටු උන කෙල්ල පෙරෙන බබෙක් ලැබුණා. මේ කෙල්ල මේ දරුවා නලවා හැඬු කඳුලින් ඒ කෙල්ලගේ පපුවෙන් අර කෙල පෙරෙන දරුවා කිරි බොද්දි දරුවගේ මූණ හේදෙනවා අම්මගේ කඳුලෙන්. ලෝකපාලක දෙවිවරුන්ට කියනවා මට මොකද මේ උනේ කියලා. ඊනෙන් සුදු ඇඳගත්ත කෙනෙක් ඇවිල්ලා කියනවා උඹ කීරෙන්නම උඹ ලිව්වා. කලින් මිනිහා උඹට දහවද දෙද්දී උඹ කිව්වා සහ ගහන්න ඕන කියලා. උඹ දන්නවද? ඔය ඉපදුන දරුවා උඹගේ මැරිච්ච මිනිහා. උඹගේ ඉරණමේ උඹම ලිව්වා ඔකට සහ ගහනවා මට පේන්න ඕන කියලා. ඔය අතේ ඉන්නේ දැන් බලපන්. උඹට බැන්න කට ඇඹරිලා තියෙන හැටි. උඹට රැව් ඇස් දෙක ලොකු වෙලා තියෙන හැටි. ගමේ මිනිහලා ඇඳලා බැනපු කටින් කෙලවැක් කරන හැටි. ගහපු අත් දෙක වකුඩු වෙලා තියෙන හැටි. ගහපු කකුල් දෙක වකුඩු වෙලා තියෙන හැටි උඹම බලාපන් කිව්වා. කොහොමද තමන් මිරණම ලිව්වේ? සියල්ල දන්නා වූ දක්නා වූ ලෞතර බුදුරජාණන් වහන්සේ වදාලා දරුවෙක් නොවන අම්මෙක් අප්පෙක් නොවන කෙනෙක් නැහැ. ගෙවල් දෙකක් අතර රණ්ඩු වෙලා තොපිට හෙන වැදි යනියව කියලා උඹලා සාප කළොත් එහෙම යම් දවසක ඔය මනුස්සයා ඔයාගේ දරුවෙක් වෙලා ඉපදුනොත් හෙනේ වදින්නේ දරුවා. ඒකයි කියන්නේ කට තිබ්බ බලයට කියන්න එපා. මේක භයානක සංසාරයක්. මීට සමීප ප්‍රදේශයක මම බණට ගියා. එක අම්මා කෙනෙක් අඬාගෙන ඇවිල්ලා මට දුක් ගැනවිල්ලක් කිව්වා. ඒක මගේ ජීවිතේ අහපු බුදුම කතාවක්. ඒ දුක් ගැනවිල්ල. හාමුදුරනේ මගේ ළමයි 3 දෙනෙක් 4 දෙනෙක් ඉන්නවා. 4 දෙනාම අංග විකලයි කිව්වා. ඊට පස්සේ මම ඇහුවා ඇයි අම්මා කියලා ඇඬුවා. හාමුදුරනේ මගේම කට වැරදුනා මට. මං ඇහුවා ඇයි කියලා. මං ඉස්කෝලේ යන කාලේ මට ගොඩාක් ඉගෙන ගන්න ආසයි. මං අහිංසක කෙල්ලෙක්. මං පව් කරපු නැති කෙල්ලෙක්. ඒ වුණාට මගේ පන්තියේම කොල්ලෙක් මගෙන් යාළු වෙන්න නිතර අහනවා. මට ඒක වදයක්. ඒ කොල්ලා පන්තියේ ඉස්කෝලේ ප්‍රචාරය කරලා මං ඒකත් එක්ක යාළුවෙයි කියලා. මට ඒකට ගොඩාක් හිත රිදුණා. මං කිසිම කොල්ලෙකුට කැමති නැහැ. දවසක් මට මේක දරා ගන්න බැරුව ඒ කොල්ල ගාවට ගිහිල්ලා පපුවේ අත් ගහලා පොළවෙන් පස් හැරන් අර කොල්ලට ගහලා තොට ඉපදෙන ළමයා විරූපියන් කියලා. ඒ කෙල්ලට කියවිලා තියෙන්නේ එහෙම. ඕ ලෙවල් වලින් පස්සේ කෙල්ල ගමේ ඉස්කෝලේ නතර වුණා. කොල්ල ටවුන් එකේ ඉස්කෝලේට ගියා. අවුරුදු 4-5කට පස්සේ යෝජනා හොඳ ළමෙක් ඉන්නවා කියලා යෝජනාවකින් කසාද බැන්දා. කෙල්ල කැමති වුණා අම්මලා කැමති කසාදයකට. ඔයාලා දන්නවද මොකක්ද උනේ කියලා? යෝජනාව ඇවිල්ලා තිබ්බේ අර කොල්ලගෙමයි. බඳින්න ඕනේ අර කොල්ලමයි. තමන්ම අර කොල්ලට සාප කළා උඹට ඉපදෙන ළමයි විරූපී වේවා කියලා. ඒ කොල්ලා මෙයාම බැන්දා. ඒ විරූපී ළමයි තමන්ම වදන්න ඕනේ. දැන් මට මේක හරි බුදුමයි. මං කිව්වා අම්මා ඒ ළමයි ඇවිල්ලා ඉන්නවා ගෙන්නන්න එන්න කිව්වා.
ඔයාලා කියන්නේ ලස්සන කොල්ලෝ 4 දෙනෙක්. මං කිව්වා මේ ලස්සන කොල්ලෝ 4 දෙනෙක් නේ අම්ම ඉන්නේ. නෑ බලන්න මේ කන ඇඹරිලා මූණ ඇඹරිලා. ඒ අම්මාට අර ළමයි පේන්නේ මූණ ඇඹරිලා. ලොකු කොල්ලට වයස අවුරුදු 14ක් 15ක්. අද වෙන්නක්වත් අම්මා පුතාගේ මූණ දැකලා නැහැ. ඒක කාරණා දෙකකට වෙනවා. එකක් කර්මය. අනිත් එක තමයි මනසෙන් හිතලා මනසෙන් Tamanට මැවිලා පේනවා. මොකකට හරි හේතු උනේ කටින් කියපු වචනේ. ඒ නිසා දෙස් දෙවල් තියන්න එපා. විශේෂයෙන් කාන්තාවන්ගේ ජීවිත ගොඩාක් කර්කසයි. දුක්ඛයි. ලෝකේක දුක් මේ බවලත් ඉවසන්න ඕන. පිරිමි නම් බීලා හරි හරහා වැටේ. මේ අම්මලා විඳින දුක. ඔය දුක කියන එක අතරින් සාපයක් කළොත් 7-8 එකට හිදපු කසායක් වගේ. ඉච්චරේ සාපේ වදිනවා බවලත් අයගේ. කටේ සාපේ. මම ඒක ඔප්පු කරලා පෙන්නන්නම්. ඔයාලා ඇස් වහ කට වහ කියන ඒවා අහලා තියෙනවද? වැඩිපුරම වදින්නේ පිරිමින්ගෙන්ද බබලතුන්ගෙන්ද? කාන්තාවන්ගෙන් වැඩිපුර කට වහින්නේ. ඉච්චර කටේ සැරෙනවා. ඒ හේතුව ඒ පපු කැනැත්තේ කැලැත්තෙන දුක. ඒ නිසා දුක් දෙන්න හොඳ නෑ. ලස්සනට මිදුලා මදලා ඉන්න කැමති මෙහෙණින් වහන්සේ නමක් හිටියේ. ඉතින් මේ මෙහෙණින් වහන්සේ ආසයි ලස්සනට මේවා තියාගෙන ඉන්න. ඊට පස්සේ මොකද උනේ? ඔය මිදුල මැදින් මෙහෙණින් වහන්සේලා වන්දනාවට වැඩියා. එක මෙහෙණින් වහන්සේ නමකට අයියෙන් කිවිසුමක් ගියා. ඒ කිවිසුමත් එක්කම සෙම ටිකක් හොටු ටිකක් මිදුලට වැටුණා. අර මිදුල අතුක ගහිටු මෙහෙණින් වහන්සේට තරහා ගියා. කවුද මේ කෙල ගහපු පට්ට කියලා නරක අකුරු දෙක කිව්වා. ඒ කිවිසුම ගියේ රහත් මෙහෙණින් රහතන් වහන්සේ නමකට. ඈ දන්නේ ඇගේ කටින් වචනේ පිට වෙන උට ඉරණම ලියුණා. උපනෝපන් ජීවිතේ ජොබ් එක වෙන්නේ ඒක. මහාන වෙලා හිටපු නිසා ලස්සන රූපයක් ලැබුණා. කයින් සිල් රකින්න අය මැරිලා ඉපදුනාට පස්සේ රූපේ ගොඩාක් ලස්සනයි. ඔය ලස්සන මාළුවෝ ඉන්නව නේද? කලින් මනස ලෝකෙින් ඇඟෙන් පව් කළා නැහැ. කටින් පව් කළා. මාළුවා නැහින්නේ කුමක් නිසාද? කට නිසා. ගොඩාක් මාළුවෝ වෙලා ඉපදෙන්නේ වචනෙන් පව් කරපු අය. ඔය කටින් මල මුත්‍රා කරන්නේත් ඔය වතුරේමයි ඔය මල් ටැංකිය වල බලන්න. ඒ වතුරමයි කටින් ගන්නෙ. කටින් පිටකලේ ජරාවන ජරාවම කන බොන විදියට ඇදුනා. නැහින්නෙත් කට නිසා. හැබැයි ඇඟ ලස්සනයි. ඇඟ ලස්සන සිල් රැකලා ඇඟින්. අරය සිල් රැකපු නිසා අර කෙල්ල කඩා හැලෙන ලස්සන. ඊ පැත්තෙම නෑ ඉච්චර ලස්සන කෙල්ලෙක්. රාජ කුමාරයෝ සිටු කුමාරයෝ වහ වැටෙනවා අරයට. අවසානයේ රජුරෝම තීරණය කරනවා මෙයා එක්කෙනෙකුට දෙන්නේ නැතුව ගණිකාවක් කරමු කියලා. නගර සෝබිනියක් විදිහට තියනවා. මුළු ජීවිත කාලෙම ජොබ් එක ගණිකා වෘත්තිය. සිද්ධිය ඕක වුණාට ඇඟ විකුණන කෙනෙක් බවට පත් වෙන ඉරණම ඈමයි එදා රහත් මෙහෙණියකට බැනලා ඉරණමී ලියාගත්තේ. රහත් වෙන්න පින තිබිලත් අපේ බුද්ධ ශාසනය ඉපදුනා ජොබ් එක ඒක අම්බපාලි. බුදුරජාණන් වහන්සේ පහළ නොවුණා නම් අදත් ඒක තමයි. සමහර ගම්වල ඉන්නව ඇඟ විකුණලා එහෙම ජීවත් වෙන කතුන් ඉන්න පුළුවන්. ගමීම මිනිස්සු බයින්න පුළුවන්. යකෝ හිඟා කාපියව කොහොම නැතුව කියලා. අපි එහෙම කිව්වට එයා හිත යන්නේ මේකට. මොකද කරන්නේ? ඉරණම ලියාගත්තනේ. දැක්කද චේතනාවක් පහළ කරලා සිතෙන් කයෙන් වචනෙන් ක්‍රියාත්මක වෙනකොට තමන්ගේ ඉරණම තමන්ගේ දෛවයේ තමන්ගේ හඳාන තමන්ම ආදා ගන්නවා.
ඔයාලා හිතන්නේ ඔයාලා ගමේ නස්සාත්‍ර කරන එක්කෙනා ඔයාගේ හඳාන හැදුවා කියලා නේද? ඔයාගේ හඳාන කවුද හැදුවේ? ඔයාමයි. ඔයාමයි ඔයාගේ හඳාන හැදුවේ. ඔයාගේ ඉරණම ඔයාම හැදුවා. තරුණ ජෝඩුවකට ආස හිතුණා උතුම් ස්වාමීන් වහන්සේලාට දානයක් දෙන්න. ආරාමේ වැඩ ඉන්න ගරුතර ස්වාමීන් වහන්සේලාට දානයට ආරාධනා කළා. දිනමක් වහන්සේ වැඩියා. දිනමම රහතන් වහන්සේලා. ආදරෙන් දම්පැන් පිදුවා. සාන්ත ඉරියව් දැකලා මිහිරි බණ කතාව අහලා අමා නිවන පැතුවා. ඉරණම එළිය වුණා නිවන් දකින්න. ඒ ස්වාමීන් වහන්සේලා වැඩියා. වඩිනකොට නෝනා කියනවා එක හඳුන් නමක් දිහා බලලා මහත්තයට අර හඳුන සර්කස් කාර්යයක් වගේනේ. දැන් සමහරවල් අපි කියමු එක ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා කියලා හොඳට ඇඟපත තියෙන, ඇඟේ ගට්ස් තියෙන, ඇඟේ මස් තියෙන. ඒකට කාට හරි හිතෙන්න බැරිද අර හඳුර අයෝමය පුරුෂෙක් වගේ කියලා? හිතෙන්න බැරිද? ඒ වගේ අර සර්කස් පෙන්නන කෙනෙක්ගේ ඇඟක් තියෙන විදිහට අර රහතන් වහන්සේගේ ශරීරයේ තිබ්බ නිසා අර ඇත්තෝ කිව්වා සර්කස් කාර්යයක් වගේ. මේ මිනිස්සයා කිව්වා ඔව් කියලා කිව්වා. උපනෝපන් ජීවිතේ අර කෙල්ල ඉපදෙන්නේ සර්කස් කුලයක. සර්කස් පෙන්නන පවුලක කෙල්ල ඉපදෙන්නේ. දැක්කද කුලේ ජොබ් එකයි ඉරණමෙන් අරන් ආපු ඇටි. දුවේ පුතේ මේ ඉස්කෝලේ ඉගෙන ගන්න හැම දුවෙක් පුතෙන්ම මෙතන ඉන්නේ ඉස්කෝලවල ඉගෙන ගත්ත අම්මලා තාත්තලා ඔයාලා ඔක්කොම ඉගෙන ගත්ත මම පවා ඉස්කෝලේ ගියේ දොස්තරලා වෙන්න, ඉංජිනේරුවෝ වෙන්න, මහාචාර්යවරු වෙන්න ලොකු ජොබ් එකක් ගන්න තමයි අපි කවුරුත් ඉස්කෝලේ ගියේ. දැන් අම්මේ තාත්තේ බලන්නකෝ ඔයාලා නැවතිලා ඉන්නේ කොහෙද කියලා. අපේ කැමැත්ත එක තැනක, උරුමේ එක තැනක. ඒ උරුමයට විරුද්ධව මටවත් කටයුතු කරන්න බෑ. මමත් ඉස්කෝලේ O level A level පුදුම මහන්සියකින් කැපවීමකින් දුප්පත් පවුලෙන් මා ගොඩ යන්න ඕන. මේ ගමට යහපතක් කරන්න ඕන. ඒකට මම හොඳට ඉගෙන ගන්න ඕන කියන අදහසින් මමත් O level කළේ A level කළේ. මහාන වෙන්න නෙවෙයි මමත් ඉගෙන ගත්තේ. නමුත් උරුමෙන් මාව නතර කළේ කොහෙද? උරුමෙන් මම නතර කළේ කොහෙද? මහාන වුණ මට මතකයි මහාන වෙනකොට කවදාවත් මමත් බණ කියන්න ඕන කියලා හිතාගෙන මහාන වුණේ නැහැ. ලොකු ස්වාමීන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට මේ ධර්මය අනේ මටත් අහලා මටත් ආසයි අර ලිං වල ඉන්න කැලිය ඇතුලේ භාවනා කරන්න සක්මන් කරන්න හරි ආසයි. ඒකටයි මාත් මහානෝනේ බලන්නකෝ මං ඒ උනට නතර වෙලා ඉන්න තැන. ගස්කොළන් මැද ඉන්න ආස කරපු මම මේ රොටලවල ඉස්කෝලේට ගෙනාවනේ දෛවයේ විසින්. ඒ නිසා ඔය දරු පැටව ඔයාලා ඔය හදාගෙන ඔය පැටව හිටියට 3:30 පැයෙම මේ අම්මලා දරුවෝ ගැන හිතන්නේ. මේ තාත්තලා දරුවෝ ගැන හිතන්නේ. ඒ වුණාට අම්මේ තාත්තේ ඔය ගෙදර ඔය 5 දෙනා ලෝක 5කින් ඉරණමවල් 5ක් හඳහම් 5ක් හදාගෙන ආපු අය. ඒ නිසා මේ අනිත්‍යයි කියන එක ඉරණමට මනුස්සය යනවා කියන එක හිතේ නැත්තම් පුදුම දුකක් විඳින්න වෙයි. යුතුයකම් ඉෂ්ට කරන්න. දරුවන්ට අධ්‍යාපනය දෙන්න, හොඳ නරක කියලා දෙන්න, පින්පව් කියලා දෙන්න, සුදුසු කල දායාද පවරලා දෙන්න. ඒ යුතුයකම් දෙක ඉෂ්ට කරන්න. හැබැයි ඔයා කැමති වෙන තැනට දරුවා යයි කියලා නම් හිතන්න එපා. මේ බණ කියන මම පවා මගේ දෙමව්පියෝ මාව හැදුවේ හාමුදුරු නමක් කරන්න නෙවෙයි. මටවත් අම්මා තාත්තගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න බැරි වුණා. ඒ නිසා ඔයාලගේ දරුවෝ ඔයාලගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්නේ හිත හදාගන්න දැම්ම. මම
උදාහරණයක් තව දෙනවා. ওই චූටි දරු පැටව දැන් ඕන පැටව ඔයාලා ගාව ඉන්නවනේ. මේ අම්මලා ගාව මේ චූටි පැටව ඉන්නවා දැන්. ඇඟේ හේතු වෙලා. ওই පැටවුන්ට අවුරුදු 15 16 වෙනවා. අවුරුදු 15 16 වෙනකොට මේ දූලා පුතාලා අම්මලාගේ ඇඟේ හේතු වෙලා නෙවෙයි ඉන්නේ. යාළුවෝ ඉන්නේ. බලන්නකො ලොකු කොල්ලෝ කෙල්ලෝ ඉන්නේ යාළුවෝ ඉන්න තැන. කොල්ලෝ ටික කොල්ලෝ ගැන්සියේ, කෙල්ලෝ ගැන්සියේ. ඊට පස්සේ මම කාලයක් ගිහලා කසාද බඳිනවා. කසාද වැන්දපු ජෝඩුවක් බනහන්න ආවට පස්සේ කෙල්ලෝ ගැන්සියේ කොල්ලෝ ගැන්සියේ නෙවෙයි ජෝඩුව එතන වෙනම ඉන්නේ. තව කාලයක් ගියාට පස්සේ දැන් බලන්න අම්මගෙන් ටික ටික ඈත් වෙවි යන හැටි. අම්මා ගාවින් යාළුවෝ ළඟට ගියා. යාළුවෝ ගාවින් බැඳපු තැනට ගියා. ඊට පස්සේ කාලයක් යනකොට මැදි වයස වගේ උඩ දැන් බවල තරඟ ඉන්නේ නැහැ. පැත්තකට වෙනවා. තවත් වයසට යනකොට මොනුපුරු මිනිවිරියෝ ළඟ තියා ගන්නවා. බලන්නකො ඈත යන හැටි. යාළුවෝ වෙච්ච කාලේ අනේ පනේ රත්තරනේ වස්තුව බබා සුදු අම්මී කිකිය මැනික මගේ අප්පච්චි සමහර ළමයි මැසේජ් දානවා වැරදිලා මටත් එනවා මගේ අප්පච්චි කියලා මම බලනවා මට දරුවොත් නෑ වැරදිලා මේ වෙන එක්කට දාපු එකක් ඇවිල්ලා ඔන්න ඔහම අනේ පනේ කියාගෙන පැය ගණන් මැසේජ් කර කතා කරගෙන ඉන්න මේ තරුණ කොල්ලෝ කෙල්ලෝ දුවේ පුතේ උඹලා මතක තියාගන්නilla වයසට ගියාට පස්සේ එක වචනයකට සීමා වෙනවා මේන් කෑම බෙදුවා කියනවා අම්මා අරුන්ද මම කුඹරට ගිහලා එන්න කියන දැනට ඔක්කොම කට හිප්පෙනවා. මගේ මැනික මගේ වස්තුව බබා රත්තරන් අප්පච්චි ඔක්කොවත් නැති වෙලා ඉන්නකො බලන්න වෙන දේවල්. සෙල්ලම් ඉවරයි ඔක්කොගෙම. ওই ඩිංගට තමයි සිතෙන් කයෙන් වචනේ පව් කරමින් මේ මිනිස්සු එකිනෙකා පරය අනුන්ට ඉරිසියා කරමින් මේ ඉරණම ලියාගන්නේ නරකට බුද්ධ කාලේ අර දෙන්න ඉපදුනා ඒ සර්කස් පවුලක ඉපදුනේ බුදුරජාණන් වහන්සේ ළඟ ඉරණම වෙනස් වුණා ওই වගේ කතා කොච්චර තියෙනවද පින්වතුනි කතා ඉරණම ගැන ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මිනිස්සු මෙහෙම ඒ නිසා ඔයාලට මේ වෙනකොට ආත්ම භාව ගණනාවකට ඉරණම ලියවිලා ඉවරයි. ආත්ම භාව ගණනාවකට ඉරණම ලියවිලා ඉවරයි. ඉතින් බුදුරජාණන් දැන් එහෙනම් ඔයා හිතන්න ඔයා විඳින කර්ම ශක්තිය. ඔයාලට තියෙන කරදර බාධක ගම කුලේ වංශේ දුප්පත් පෝසත්කම් ඔය ඔක්කොම ඉරණමින් ලියාගෙන ඇවිල්ලා මම කියන්න හදන්නේ මොකක්ද? එහෙනම් ඉරණමේ ලියලා නම් මුකුත් කරන්න දෙයක්වත් නැත්නම් අපි කතා කරලත් වැඩක් නැහැ. මේ කියන්නේ පින්වතුනි ඉරණම වෙනස් වෙන තැනක් තියෙනවා. සහ ඉරණම වෙනස් කරගන්න පුළුවන් විදිහක් තියෙනවා. ඉරණම වෙනස් වෙන තැන තමයි බුද්ධං සරණං ගච්ඡාමි කියන තැන. බුදුන් සරණ අම්බපාලගේ ඉරණම වෙනස් වුණේ එතන සුනීතගේ සෝපාකගේ කිසා ගෝතමීගේ පටාචාරාවගේ අංගුලිමාලගේ ඉරණම වෙනස් වුණේ එතන හුදේ එවැනි උතුම් වූ මාර්ගඵලවලට යා නොහැකි වුවත් ඒ මුනිවරුන්ගේ උණුසුමටවත් යා නොහැකි වුණත් කසාවතක් දරාගත්ත මමත් මගේ ඉරණම වෙනස් වුණේ බුදුරජාණන් වහන්සේ නිසා. මටත් බුදුරජාණන් වහන්සේ කියන පැහැදීම ඇවිල්ලා පැවිදි නොවුණා නම් මේ වෙනකොට කොයි වගේ කෙනෙක් බැඳලාද? කොයි වගේ දරුවෝ හම්බ වෙලාද? කොයි වගේ ඥාතින් මැද
ප්‍රශ්න වලට මුහුණ දීලාද ගහගෙනද බැනගෙනද පවුල් අවුල් වලට මැදිහත් වෙලාද ඒ ඔක්කොම නැති වුණානේ පින්වතුනි පැවිදි වුණා කියන තැන මම ළඟදී පන්සලකට ගියා බණට මං යනකොට ආම්දුරුත් එක්ක මම කතා කරනවා තනියෙන් ඉන්නේ ආම්දුරු මම ඇහුවා ආම්දුරුනේ කොහමද ගෝලෙක්වත් නැද්ද නැහැ කිව්වා ආම්දුරු මං ඇහුවා නායක ආම්දුරු කොහමද මහාන වුනේ 88 මහාන වෙලා තියෙනවා ඒ ගෙදර කොල්ල තුන් දෙනයි කෙල්ලයි කවුද කිව්වලු අපලයි කියලා එකෙක් ගෙදරින් යවන්න ඕනලු ඉතින් අම්මලා ලොකු කොල්ලා මහාන කරා මම අප ඇත්තටම අඳුර අපලයිද කියලා. අනිත් සහෝදරයෝ දෙන්නම එක එක ප්‍රශ්න වලට අහුවෙලා මැරුණා කිව්වා. ඒ සහෝදරයන්ගේ නෝනලා අතපය කපලා අබ්බගාත වෙලා ඉන්නවා. අම්මත් ගොඩක් අසනීපෙන් කිව්වා. මම බෙහෙත් ගැන බලනවා අම්මා ගැන බලනවා. යාන්තම් මන් නිසා මේ මිනිස්සු පන පිටින් ඉන්නවා කිව්වා. ඊට මම ආන්දරන් ඇහුවා ආන්දර ගෝල නමක් පතන්න මට බෑ මට එපා වෙලා තියෙන්නේ හැමදේම එපා වෙලා තියෙන්නේ මං ගෝලවත් දන්නේ මම කිව්වා ඒ ආන්දර 88 කියන්නේ ඒ වෙනකොට මම බඩ ගන්නවා ඒක නායක ආන්දර නම නමුත් මාත් එක්ක හිතවා මම කිව්වා ආන්දර ඕක කියන්න එපා හාමුදුරන් වහන්සේ මහාන වුණේ නැත්තම් ඔය එක පෙළට මැරිච්ච සහෝදර ගොඩේ හාමුදුරුවොත් මැරෙනවා. හාමුදුරුවෝ අද පන පිටින් ඉන්න ඔය සිවුර දාගත්ත නිසා. සහෝදරයන්ගේ පවුල් වල බවලතු කනවැන්දුම් වෙලා දරු පවුල් පිටින් ලෙඩ දුක් වලට බාධා වෙලා අම්මත් එක්තෙන් වුණාට පස්සේ හාමුදුරුවෝම දැන් කටින් කිව්වා මන් නිසා මේ මිනිස්සු පන ගහලා ජීවත් වෙලා ඉන්නේ කියලා. හාමුදුරුවෝ එදා මහාන වුණේ නැත්තම් ඔය පවුල පිටින්ම විනාශ වෙනවා. අද මේ පවුල පන ගහලා ඉන්නේ හාමුදුරුවෝ සිවුරක් දරාගත්ත නිසා. ඊට පස්සේ මම කිව්වා හාමුදුරුවෝ දැන් හොඳින් ඉන්නවා. දුවන්න පනින්න පුළුවන් වෙහෙර විහාර හදන්න පුළුවන්. මම කිව්වා හාමුදුරනේ අවුරුදු 1988 මහාන වෙලා අද දක්වා ඔබ වහන්සේ මේ පන්සලේ ඉන්නවා. මේ ගමේ මිනිසුන්ගේ දානේ වැළඳුවේ. ජීවත් වුණේ මේ ගමේ මිනිස්සු නිසා. ඒ පන්සල හාමුදුරුවන්ගේ අපවත් වීමෙන් වැහුණොත් හාමුදුරන්ට හොඳ නෑ ඒක. ඒක තමයි හාමුදුරන්ට ගෙවන්න බැරි අපලේ. ගෝල නමක් හදන්නකෝ මේවා ඉස්සරහට කරගෙන යන්න. ඒ හාමුදුරු පින් දුන්නා. මගේ හිත වෙනස් වුණා හාමුදුරනේ කියලා. මේ පැවිද්ද කියන්නේ ගොඩක් කර්ම ගෙවලා දාන එක. දැන් මේ ඉන්න දැන් අපි මේ පොඩි ස්වාමීන් වහන්සේලාට සමහර වෙලාවට ලොකුවට තේරෙන්නේ නැති වෙන්න පුළුවන් පැවිද්ද ගැන. ඉරණම සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. එයාගේ හඳහන සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. කසාවත දරාගත්ත ගමන්. හඳහන් නැකත් නිමිති කේන්ද්‍ර පිළිගන්න කෙනෙක් ඉන්නවා නම් මෙතන මම එයාට මෙහෙම එකක් කියනවා. ඔයාට ලොකු අපලයක් නම් ඔයාට ලොකු කරදරයක් නම් ඔයා අඳහම් බලන අය කියනවා අනිවාර්යෙන් බෝධි පූජා තියන්න කියලා. පින්වතුනි ඔය අපල ඔක්කොම ගෙවෙන්නේ බුදුරජාණන් වහන්සේ ළඟ. ඒකයි බෝධි පූජා තියන්න කියන්නේ. මේ ඉන්න ස්වාමීන් වහන්සේලා උදේ හවස බෝමලු අතුගගා ධාතුන් වහන්සේලා වැඳ වැඳ පිරිච්චි කිය ඉන්නකොට මේ ස්වාමීන් වහන්සේලා දන්නේ නැති උනාට හඳහනේ තියෙන සියලු අපල ගෙවලා දානවා. පැවිද්ද තරම් තවත් දෙයක් තියෙනවද මේ ඉරණම වෙනස් කරන්න? ඔබ මාව මේ ගෙනල්ලා මෙතන හින්දා ගන්නවා. දවසක් අම්මා මට කිව්වා මට ඔබ වහන්සේ දැන් දකින්නට දුක හිතෙනවා කිව්වා. ඒ හේතුව තමයි කිව්වා ගෙදර මිදුලේ පොඩි එකා වැටිලා චූටි බබා දන ගාන බබා වැටිලා පූම්බි කාලා අඬ අඬ ඉන්නකොට ඔතනින් පාරෙන් යන මිනිස්සෙක්වත් ඔබ වහන්සේ වඩාගත්තේ නැහැ කිව්වා. ඒතර මගේ ඉරණම තිබ්බේ අඬන දරුවවත් ඔඩොක්කුවකට ගන්න නැති ඉරණමක් මට තිබ්බේ. ඒ ඉරණම වෙනස් වුණේ බුදුරජාණන් වහන්සේ නිසා. ඒ නිසා කල්යාණ මිත්‍රයා නිසාමයි. පාප මිත්‍රයා බැහැරවීම නිසාමයි
ඔබ ගෙනාපු දෛවය වෙනස් වෙන්නේ. මම දැන් ඉරණම ගැන කිව්වා. ඉරණම වෙනස් වෙන තැන කිව්වා. ඊළඟ ඔබටම මම කිව්වා අපල උපද්‍රව දුරු වෙන්න දාන දෙන්න බෝධි පූජා නිතර තියන්න පිරිත් කියන්න කියලා නිතර කියනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පිළිදිය යුතු දේ පුදන කොටයි ඉරණම වෙනස් වෙන්නේ. දැන් මට කියන්න ඔබ මහා මංගල සූත්‍රය අහලා තියෙනවා නම් අසේවනාච බාලානං පණ්ඩිතානං ච සේවනා පූජාච පූජනීයානං ඒතම් මංගල මුත්තම. පින්වතුනේ මහා මංගල සූත්‍රය කියන්නේ ඉරණම වෙනස් කරන නිදන් වදුලයි. ඉරණම වෙනස් කරන නිදන් වදුල තමයි මහා මංගල සූත්‍රය. පාප මිත්‍රයාගෙන් ආශ්‍රයෙන් බැහැර වෙලා හොඳ අයගේ ඇසුරට වැටිලා පිළිදිය යුත්තම් පුදන්න ඕන. ගිනාපු දෛවය වෙනස්. දැන් නිරෝස් මහත්තයා උනා කල්පනා කරලා බලන්න. ඔයාට කල්යාණ මිත්‍රයෝ මොන ගැහුන්නේ නැත්තම් අද මේ ගමට මේ වගේ දන් සභා මණ්ඩපයක් නැහැ. එහෙනම් කොහේ හරි ඔය හේනක රස්සාවක් කරගෙන ඔහේ ඉන්නවා. ඔය ජීවිතේ සම්පූර්ණයෙන් වෙනස් කළේ පාප මිත්‍ර ආශ්‍රයෙන් වෙන් වෙලා කල්යාණ මිත්‍ර ආශ්‍රයට ගිය නිසා පිළිදිය යුතු දේ පුදන නිසා. ඊළඟට අපල උපද්‍රව තියන අයට කියනවා සිරීපාදේ වඳින්න, රුවන්වැලිසය වඳින්න, මයංගනෙට කිරිහර පූජා කරන්න. ඉතින් ඔබ හඳහන දන්නවා හෝ නැතා හෝ ඔබ චෛත්‍ය නිතර වඳිනවා නම් අටමස්ථාන 12 මස්ථාන මේ ගමේ ඉන්නවා සිරීපාදේ ගිහිල්ලා නැති මිනිස්සු හැම දේශපාලන රැස්වීමකටම යනවා. සිරීපාදේ ගිහිල්ලා නැතා සිරීපාදේ යන්න අටමස්ථාන 12 මස්ථාන වඳින්න බෝධීන් වහන්සේලා වඳින්න පිළිදිය යුතු දේවල් පුදන්න. සෑම මළුවකට යනකොට බෝ මළුවකට යනකොට ෆෝන් එක උස්සගෙන යන්න එපා. ඒ ෆෝන් එක උස්සගෙන යනකොට ගරුකල යුත්තට ගරු කරන්න වෙන්නේ නැහැ. ෆොටෝ ගගා විතරයි එන්නේ. හොඳට පසඟ පිහිටවලා නල්ල බිම තියලා සෑයට වඳින්න. බෝධීන් වහන්සේට වඳින්න. ඒ පිළිදිය යුතු කෙනාට පුදනකොට ඉරණම වෙනස් වෙනවා. අන්න ඔයත් එක්ක මට මතක් වුණා මේ උපාසිකාවක් අහලා තිබු ප්‍රශ්නේ. මේ උපාසිකාව අහලා තියෙන්නේ නිතර හීන පේනවා. ඊට පස්සේ මලගියයි හීනෙන් පේනවා. මැරිච්චයි හීනෙන් පේනවා කියලා. දැන් මේ හීනේ තෝරනවා නම් මේක දැක ගන්න තියෙන්නේ මේ කවුරු හරි මේ උපාසිකාව හෝ උපාසක මහත්තයා හෝ කවුරු හරි මේක ලියපු කෙනා පින් කරන්න පෙළඹෙනවා. මෙයා පින් කරන්න පෙළඹෙනකොට අපිට පේන්නේ නැතුනට පින් කරන කෙනාගේ ආලෝකයක් සාන්තියක් වගේ එකක් පිට වෙනවා. ඒක ඔයාලගේ භාෂාවෙන් කිව්වොත් කිරණයක් වගේ. දොර මලගේ ඥාතින් ආකර්ෂණය වෙනවා. එයාලා ගොඩාක් දුකසේ ඉන්නේ, අඳුරෙන් ඉන්නේ. එයාගේ වටේ කැරකෙනවා මටත් පින් දෙයි. මටත් පින් දෙයි කියලා. ඒකට එයා නිමිති පහල කරනවා. හීනෙන් පේනවා. මැරිච්ච මිනිස්සු පේනවා. මේකේ තියෙන්නේම මියගිය අය වෙනුවෙන් දසපිරිකර සහිත දානයක් පූජා කරලා පැන් වඩලා පින් දෙන්න ඕන. හැබැයි පින් දෙනකොට මෙහෙම ටිකුත් කරන්න ඕන. ඒ පින් දෙන දවසේ තමන්ගේ ඥාතීන් සහ ගමේ දුප්පත් මිනිස්සු එකතු කරන්න ඕන ওই දානෙට. තමන්ගේ පවුල් වලින් මැරිච්ච අය ඉන්නවා තුනුරුවන්ට බැනපුවෝ. පන්සල් යන මිනිස්සුන්ට බයිනවා. සිල් ගන්න මිනිස්සුන්ට බයිනවා. ඔන්න ඕකී ඔය සුදු රෙද්ද දාගෙන ගියාට ඕකී ඉන්න කාලේ නටු නාටකම් අපිනේ දන්නේ කියලා මේ මිනිහලා කියනවා කඩවල වල ඉඳලා. උන්ට පැය භාගයක් සුදු රෙද්ද දාගෙන පන්සල් ඉඳ ගන්න බෑ. අරුන්දගේ සීල හොයන්න යනවා. දැන් මෙතන ඉඳලා හාමුදුරන්ට ටීවී එකෙන් Facebook වලින් හාමුදුරන්ගේ වැරදි දැකලා ඔන්න අද කාලේ උන්වහන්සේලා කියලා බයිනවා. Tamanda පන්සිල් පද පහ වතරක් ඉන්න බෑ. හාමුදුරන්ගේ සීලය හොයනවා. මම බයිනවා කියලා හිතන්න එපා පින්වතුනි මගේ කටහඬ මේක. ඔයාම බලන්නකෝ ඔයා අනිත් අයට බැන්නට ඔයාට පන්සිල් පද පහ රකින්න පුළුවන්ද කියලා.
තමන්ගේ පවුලත් බොහොම අමාරුවෙන් නඩත්තු කරගෙන යද්දී අනිත් අයුන්ගේ පවුල් වල වාතාවිච්චි වෙනවා. කොච්චර කැතයිද අපි? ඉන්න කාලේ තුනුරුවන් ඔය විදියට ගරහලා මැරුණට පස්සේ මම හොඳටම දන්න දෙයක් මේ කියන්නේ. ඒ කෙනාට සංඝයාට දානයක් දීලා දෙන පින අනුමෝදන් වෙන්නේ නැහැ. ඇයි ඉන්න කාලේ තුනුරුවන්ට බැඳ නිසා. අන්න ඒ වාගේ අයට තමයි දුගී මගී යාචක අයට දන් දෙන්නේ. බලු කපුටු දාන දෙනවා. දුගී මගී අයට දන් දීලා පින් ඉල්ලනවා නම් බලු කපුටු සත්තුන්ට පින් දීලා පින් ඉල්ලනවා නම් ඔකේ සැඟවුන කතාවකුත් තියෙනවා. බොහෝ විට ඔය කෙනා ප්‍රේතාත්මෙන් චුත වෙලා තිරසංසතෙක් වෙනවා. ලේසි නෑ දැන් මේ කටවල් තිබ්බට. මැරුණට පස්සේ කොහේ යයිද? පිංගුතුනි පොඩ්ඩක් මැරිලා ඉපදෙනවා කියන එක විශ්වාස කරන්නකෝ. ඔයා මැරෙන්නේ නැද්ද? මේ ගමේ මීට අවුරුදු 100කට කලින් හිටපු මිනිස්සු එකෙක්වත් මෙතන ඉන්නවද? එක්කෙනෙක්වත් මෙතන නැහැ. තව අවුරුදු 100ක් ගිය තැන ඔයාගේ අතේ ඉන්න කිරිසප්පයාවත් මේ ගමේ නැහැ. තව අවුරුදු 100ක් ගිය තැන. ඔන්න ඔය ටික කාලෙට තමයි මේ සියලු නාඩගම්. මීට අවුරුදු 100කට කලින් හිටපු එක්කෙනෙක්වත් මේ ගමේ නැහැ. ඒ සියලු දෙනා සියල්ල අතහැර ගියා. ඉඩ කඩන් ඥාන වහන වතු පිටි වස්තුව සියල්ල අතහැරලා ගියා. ඔයත් ඔය කොච්චර පෙරේත කමෙන් ඉම වටේ ගියා. හේන ගොවිතැන කුඹුර රැක්කා. නෝනට වහ වැටිලා. මහත්තයාට වහ වැටිලා යන්නේන තැන් හොය හොයා සැක කර කර හිටියා. දරුවෝ මත්තේම හිටියා. කන කර අතක ගන් හිටියා. අම්මේ තාත්තේ ඔයා මැරෙනකොට සියල්ලා හිමි වෙනවා. සියල්ලා හිමි වෙනවා. ඊට පස්සේ ඉඩමට ආසාවෙන් දුවට ආසාවෙන් පුතාට ආසාවෙන් ප්‍රාණකාරය ආවොත් එහෙම මං ඔයාගෙන් අහන්නේ ඔයාගේ අම්මා මැරිලා ඔයාගේ ඇඟට ආවොත් අම්මනේ ඔය හිටපු දෙන් කියලා ඉන්නවද ඔයා? අම්මනේ ඔය ඇඟට ආවේ හිටපු දෙන් කියලා ඔයා ඉන්නවද? ඔයා දේවාල කීයකට යයිද? මොකද්ද භූතෙක් ඇහිලා මට කියලා දේවාල කීයකට යයිද? කට්ටඬියේ අර ආත්ම භාවයේ බෝතලයකට ඇදලා කොන්ක්‍රීට් කළා වලේ දානවා. බෝතලෙට දාලා මෝඩිය සීල් කළා මොහොතට දානවා. මේ අම්මා ඒ ප්‍රේතයෝ කණ්ඩ බොණ්ඩ නැතුව අවුරුදු දහස් ගණනක් අර බෝතලේ හුරහුර ඇතුලේ ඉන්නවා. බැරි වෙලාවත් බෝතලේ කැඩිලා හරි ආවොත් ආත්මතු පරම්පරාවම ඉවර කරනවා තරහට. මේ අම්මා එන්න එපා ඔයා නම් ඒ විදිහට. ඔයාවත් ඔයාගේ අම්මා ඇඟට આવොත් පිළිගන්න කැමති නැත්තම් ඔයා ප්‍රේතාත්මයක් වෙලා ඔයාගේ දුවට මොනුබුරාට මිනිබිරිට ආරූඪ වුණොත් ඔයාව පිළිගන්නේ නැහැ. දුම්මලක ගහ පන්නන්නේ පුටු ඇතුලෙන් රිංගා දීගිට කටුගහ වේවැලින් ගගා. අපි අහලා තියෙනවා ප්‍රේතාත්ම 100 ගාණක් කතා කරනවා මම අහලා තියෙනවා. මේ මට නම් පුදුම දුකක් තියෙනවා. ප්‍රේතාත්මයක් ගැන කතා කරනකොට මම සාමාන්‍ය මිනිස්යාගේ පැත්ත ගන්නෙම නෑ. මම නම් ගන්නේ ප්‍රේතාත්මයාගේ පැත්ත. ඒ හේතුව ඇඬිල්ල, දුක, විලාපය, සාධාරණ ඉල්ලන එක. මගේම ඥාතියෙක් ප්‍රේතාත්මයක් වෙලා ඇවිල්ලා කතා කළා. මං කිව්වා මං පින් දෙනවනේ ඥාතීන්ට. ඇයි උඹලා පින් ගන්න නැත්තේ? ආන්දරනේ ඉඩ කඩන් වලට ආසාවෙන් මගේම සහෝදරයන්ගේ ඉඩම් වල ඊමේ කණු එමේ වෙනස් කරලා ඒ ඉඩම් වලට පෙරේතකමෙන් මම මැරිච්ච එක්කෝ. ඔය දෙන දාන මට අනුමෝදන් වෙන්නේ නැහැ. මම උඹව නිදහස් කරන්න කොහොමද? ආන්දරනේ ඔබ වහන්සේ මැදිහත් වෙලා හරියන්නේ නැහැ.
මගේම දරුවෝ 4 දෙනෙක් ඉන්නවා. මමම වෙන් කළා තියෙන ඉඩම් වලින් ඉඩම් කෑල්ලක් විකුණලා චෛත්‍යයකට හදන්න හරි. බෝධියකට මණ්ඩපයක් හදන්න හරි. ආවාසයක කුටියක් හදන්න හරි ඒකෙන් ධනය වෙන් කරන්න. වෙන් කළා මට පින් දුන්නොත් ඉඩම් නිසා පෙරේතාත්මයක ඉපදුන මම ඉඩම් නිසාම මිදලා යනවා. මා මේකෙන් මිදුන්නේ නැත්තම් මගේ අතින්ම මගේ පොඩි දරුවා මගේ බාල දරුවා මගේ අතින්ම පාරේදී වාහනයකට යට කරනවා කියන එක මම කරනවා කිව්වා. ශපථ කළා කිව්වා. නංගම් පවා කිව්වා. ඉතින් පාරාණ බේරගන්න බෑ මම අර දරුවෝ 4 දෙනාම එකතු කළා. කිව්වා උඹලගේ තාත්තා ඉන්නේ මෙහි. මෙන්න කතා කරනවා. මෙන්න විස්තර කියනවා. තව ලොකු කතා ඔක්කොම කිව්වා. මං කෝ ඉඩම් අඟලා පර්චේස් එකක් විකුණපන්. අක්කර ගානක ඉඩම් තියෙන දරුවෝ 4 දෙනා. ඒකල චෛත්‍යයකට ගඩොල්කට 10ක් පූජා කරපන් මේ අප්පා නිදහස් කරන්නේ. ඔයාලා දන්නවද මොකද උනේ කියලා? එකෙක් කැමති වුණේ නැහැ. අද වෙන්නක්වත් මාත් එක්ක කතා කරන්නේ නැහැ. අරයා බිල්ල ගන්නවා. ওই විදිහම සිද්ධියක් වුණා. ප්‍රාණකාරයෙක් ඇවිල්ලා කිව්වා මාට මගේ ගෑණිගේ අතින්ම දානේ හදලා ඒ කින දීපන් මං යන්න. නැත්තම් මගේ අතින් බිලි ගන්නවා මේ පවුලේ අය කිව්වා. මං ඒ බවලතාවට කිව්වා. ආච්චි කෙනෙක් මිනිහා මැරිලා අවුරුදු 30යි. අර ආච්චි කිව්වා ඕකට දානයක් දෙන්නේ නැහැ. ඉන්න කාලේ මගේ දතක් ගැලවෙන්න ගැහුවා. දැන් දත වැටිලා අවුරුදු 30යි. තවම මේ බවලතාවක තියාගෙන ඉන්නවා. ඔයාලා දන්නවද මොකද උනේ? දරුවෝ 3 දෙනෙක් මහපාරේ මැරුණා අභිරහස් විදියට. දරුවෝ 3 දෙනෙක් මහපාරේ මැරුණා. මම මේක බනකට කිව්වා ටීවී එකේ. අරුන්දයිද බන අහලා. ඊට පස්සේ එයා කියලා අන්න අපේ ගෙදරටම වෙච්ච වැඩි වගේ එකක් ඔය. මේ අපේ මහමිනියට අපි දානයක් දෙමු. මොන දැන් තමයි එහෙමල රත් උනේ. ඒ වෙනකොට දරුවෝ 3 දෙනෙක් මැරිලා ඉවරයි. ඒ අම්මගේ පුතාලම 3 දෙනෙක් පාරේ මැරුණා. එක දරුවෙක් ඉතුරු. දරුවා 4 දෙනයි කොල්ලම 3 දෙනා මැරුණා. එක කෙල්ල ඉතුරු. ඒ වෙනකොට වෙච්ච දේවල් වෙලා ඉවරයි. මං අහන්නේ සමාජයට ඔයා ඔය දුවට ඔය මොනුපුරාට මිනිබිරීට ඔය ගෙදරට ආසාවෙන් ඔයා ආවොත් එහෙම ඔය මිනිස්සු ඔයාලා හිතන විදිහට පින් දෙන්නේ නැහැ. දැන් මේ හීනෙනොත් මෙයා මේ මැරිච්ච ඥාතින් දඟලනවා පින් ගන්න. නමුත් ඒ හීන පැහැදිලි මන්දි අපිට. අපි දන්නේ නැහැ කොහොමද එයා පින් ඉල්ලන්නේ. නිසා දුගී මගේ යාචකාදීන් හොඳට ගමේ අයටත් කන්න දීලා හොඳ සාංගික දානයකුත් දීලා දසපිරිකර දෙන්න ඕන. මොනවද දසපිරිකර කියන්නේ? මියගිය ඥාතින්ට ඔය ප්‍රේතාත්මවල කෑම නැහැ. ඒ නිසා දානෙට ආහාර දෙන්න ඕන. මියගිය ඥාතින්ට බීම් බොන්න නැහැ පිපාසිතව ඉන්නේ. ඒ නිසා බීම වර්ග දෙන්න ඕන. අන්නම් පානම්. මියගිය ඥාතින්ට ඇඳුන්නේ වත්තම් වස්ත්‍ර දෙන්න ඕන. සමහර මේගිය ආත්ම භාවවල අතපය පුපුරලා බිම පෙරලි යන්නේ යායේ ගන්න බෑ. ඒ නිසා යානාවල් දෙන්න ඕන. යානාවල් කියන්නේ පාවහන් පූජා කරන්න ඕන. හැරේටි පූජා කරන්න. ඊට පස්සේ පිච්චි ඉන්නේ අවුසැර හරියට වැඳෙනවා. අවුසැර පිච්චෙන්න වදින ප්‍රේතාත්මයට. ඒකනේ ප්‍රේතාත්මයක් වැහිච්ච කෙනෙක් ගෙදර ගොඩාක් අඳුරු කරගන්න බලන්න. දොරවල් ජනෙල් වහගෙනමයි ඉන්නේ ඔය ප්‍රේත වෙහුණා. ඉර එළියට විවෘත වෙන්නේ නැහැ යාළුවා. අන්න ඒ නිසා කුල පූජා කරන්න ඕන. ප්‍රේතාත්ම වල යන තැනින් ගහලා පන්නනවා. Tamande කියලා තැනක් නැහැ. ඒ නිසා සේනාසන පූජා කරන්න ඕන. ඒකට තමයි මෙට්ට, පැදුරු, කොට්ට, බෙඩ්ෂීට් ඒවා පූජා කරන්න ඕන. ප්‍රේතාත්ම හරි ගඳ ගගහ ඉන්නේ.
ඒ නිසා සුවඳ වර්ග පූජා කරන්න ඕන. සුවඳ සබන්, හඳුන් කූරු ඔය වගේ දේවල්. ප්‍රේතාත්මවල ගොඩාක් ලෙඩ හැදිලා තියෙන ගෙඩි ඇඟ පුරාම ගෙඩි පණුව ගහලා. ඒ නිසා ඖෂධ පූජා කරන්න ඕන. කිලිටි වෙලා ඉන්නේ. ඒ නිසා පිරිසිදු කරන දේවල්, වැසිකිලි පිරිසිදු කරන, භාජන පිරිසිදු කරන දේවල්, අතුපතු ගන්න කුසු ඉදල් පූජා කරනවා. මේගේ ඥාතෙන්ට පින් දෙනකොට. ඔය කියන්නේ දස පිරිකර කියන්නේ. අන්න එහෙම දානයක් දීලා පෙන් වඩලා පින් දෙන්න ඕන. ඒකට මෙහින් පින් දෙනකොට යාට පින අනුමෝදන්. මම ඔයාලට කිව්වේ ප්‍රේතෙක් වෙලා ඇවිල්ලා පින් අරන් ඵලයල්ලා කියලා නෙවෙයි. එන්න එපා. මේ මහ පොළොට ආසාවෙන් මැරෙන්න එපා. කල්යාණ මිත්‍ර ඇසුරට එන්න. ශ්‍රී සද්ධර්මයේ අහන්න. ගොඩාක් කරදර තියෙන පවුල්වල, කුලමල ભેද තියෙන පවුල්වල, අසනීප වැඩි පවුල්වල, ලෙඩු වැඩි පවුල්වල ඔයා ඉපදිලා ඇති. එහෙනම් ඔයා ඉපදුනේ අඳුරේ. ඔයා සිතෙන් කයෙන් වචනෙන් පව් නම් දැන් කලන්නේ. මරණින් මත්තේ නරක ලෝකයකට නම් ඔයා යන්නේ. ඔයාට කියන්නේ අඳුරෙන් අඳුරට යන කෙනා. පන්සිල් පද පහවත් රකින්න බින්වතුනේ. ඔයා ගොඩාක් කරදර තියෙන පවුලක ඉපදුනා. ප්‍රශ්න වැඩි පවුලක ඉපදුනා. ආර්ථික ප්‍රශ්න ගොඩක් තියෙන පවුලක ඉපදුනා. ඔයා පන්සිල් පද පහ රකින්නවා නම්, තියෙන චූටි දේ හරි දන් දෙනවා නම්, ඔයා හිත හොඳ මිනිසෙක් නම්. අද බැනපු මිනිසයාට හිතේ කහටක් නැතුව හෙට hina වෙන්න පුළුවන් නම්, කොච්චර කරදර කරපු මිනිසයාට හදිසියකට උදව් වෙන්න පුළුවන් නම්, අම්මේ ඔයාගේ හිත හොඳයි. තාත්තේ ඔයාගේ හිත හොඳයි. කොන්තර හිතේ තියාගන්න එපා. ආර්ථික ප්‍රශ්න තියෙන දුප්පත් පවුලක ඉපදුනත් හිත හොඳ මිනිහා හොඳ ගමනක් යනවා. අඳුරින් එළියට යනවා. ඔයාගේ සංසාරයේම පව් ටික මේ ජීවිතේ විඳවලා ඉවර කරන්න. ඔයා හිත හොඳ නිසා, පන්සිල් පද පහ රකින්න නිසා, පුංචි දෙයක් හරි දන් දෙන නිසා, මිනිසුන්ට අනුකම්පා දයා නිසා ඔයා මරණින් මත්තේ හොඳ තැනකට යනවා. ආයෙ විඳවන්න නැහැ. මේක ගෙවලා දාන්න ඉරණමේ. ලියාගෙන ආපු දේ ගෙවලා දාන්න. ඊට පස්සේ කෙනෙක් උපදිනවා හොඳ පවුල් වල. ඇඟ දැක්කම තේරෙනවා මෙයා නම් හොඳ පොහොසත් පවුලක ඉපදිලා තියෙන කියලා. පුංචි කාලෙම සැප සම්පත් ලැබෙනවා. හැබැයි එච්චර සැප සම්පත් ලැබිලත් හොඳට ඉගෙනගෙන කියාගෙන මෙන්න මෝ පව් කරනවා. මනසිල් පද පහවත් රකින්නේ නැහැ. මිනිස්සුන්ට යමක් දෙන්නේ නැහැ. කරුණාවන්ත නැහැ. බිස්නස් කරනවා වංචනිකයි. හාල් වලට එක එක ඒවා කවලම් කරනවා. මිරිස් කුඩු වලට එක එක ඒවා කවලම් කරනවා. ගම් මිරිස් වලට එක එක ඒවා කවලම් කරනවා. පරණ බඩු අලුත් විදිහට දෙනවා. මේ තිබිලත් මේ මිනිස්සු පව් කරගන්න හැටි බලන්නකෝ. බුදුරජාණන් වහන්සේ වදාළා එළියේ ඉපදිලා අඳුරට යනවා. ජෝති තම පරායන. අඳුරෙන් අඳුරට යනවා කියන්නේ තමෝ තම පරායන. අඳුරෙන් එළියට යනවා කියන්නේ තමෝ ජෝති පරායන. එළියෙන් අඳුරට යනවා කියන්නේ ජෝති තම පරායන. තව මිනිස්සු ඉන්න පොසත් පවුල් වල, බෞද්ධ තියෙන ධනවත්කම් තියෙන පවුල් වල, අගහික්කම් නැති පවුල් වල උපදිනවා. ඒ මිනිස්සු පන්සිල් රකිනවා. දන් දෙනවා. හිත හොඳයි. අනිත් අයට කරුණාවන්තයි. ওই මිනිස්සු මරණයට පස්සේ හොඳ ලෝකෙකට එනවා. ජෝති ජෝති පරායන. දැන් වැදගත් වෙන්නේ ඔයා උපන් කුලේ හෝ ඔයා ඉපදෙනකොට ඔයාගේ පවුල දුප්පත්ද පොසත්ද කියන එක නෙවෙයි. ඒක ඉරණමෙන් ඔයාට දුන්නා. දැන් බලන්න ඕනේ යන තැන. මෙච්චර කාලයක් බෞද්ධ කිය හිටපු එකේ යන තැනට බනහන්න යන, දාන ටීවී එකේ බනහන, ඇහෙන රේඩියෝ එකේ බනහන ඔබ අද වෙනකොට අඩුම තරමේ පන්සිල් පද පහවත් රකින්නකෝ. සමාදන් වෙන්න පන්සිල් පද පහ. මට රකින්න බෑ කියලා හිතන්න එපා, සමාදන් වෙන්න. සිල් සමාදන් නොවි ඉන්නවට වඩා සමාදන් වෙන එක හොඳයි. ඇඳුමක් නැතුව ඉන්නවට වඩා කෙහෙල් කොලයකින් හරි විදි වහ ගන්න එක හොඳයි.
සමාදන් වෙන එකේ පින් තියෙනවා. එතකොට සිල්පද කැඩෙනකොට ආයෙ සමාදන් වෙන්නේ. ඔයාලට ඇත්තටම පන්සිල් පද පහෙන් පහක්ම රකින්න නැහැ. එකයි රකින්න තියෙන්නේ. මොකද කියන්නකෝ? සිල්පද පහම රකින්න නැහැ ඔයාලට. මොකක්ද දන්නවද රකින්න තියෙන්නේ? ඔයාලට කැඩෙන සිල්පදේ. දැන් සුරා මේරේ මජ්ජපමා දත්තාන වීරමණී සික්ඛාපදං කියලා සමාදන් වුණා කියන්නකෝ. මේ කාන්තාවන් ලෝක රකින්න මහන්සි වෙන්න දෙයක් නැහැ. මේ රොටල වල අම්මලා බොන්නේ නැහනේ. ඒ නිසා එහෙම නැහැ. සමහර මේ අම්මලා ඉන්නවා මේ තාත්තලා ඉන්නවා මදුරුවෙක්වත් මරන්නේ නැහැ. මල් පැලයක්වත් හොරකම් කරන්නේ නැති අය ඉන්නවා. නම කැත කරගෙන මූණේ දෙලි ගාගත්තේ නැති අය ඉන්නවා. අනුන්ගේ පවුල් කඩා හිරවන්නේ නැහැ. සමහර වෙලාවට හිර වෙන්නේ මුසාවාදා බොරු කීම. අන්න ඔතන රකින්න වෙනවා. සමහර අයට ඔය ඔක්කොම සමහර අය කියනවා මම බිව්ව බොරුවක් කියන්නේ. දැන් බීලා වෙලා තාත්තා කියනවා පුතේ මේ ගමේ ඕන එකෙක්ගෙන් අහපන් මේ අප්ප නරක වැඩක් කළා තියෙනවද කියලා. එකෙක්ගේ දෙයක් හොරකම් කළා තියෙනවද කියලා. මම කවුරුවත් රවටලා තියෙනවද කියලා බලාපන්. බෙල්ල ගියත් ඇත්ත කියන තාත්තෙක් උඹලට ඉන්නේ කියලා තාත්තා බීලා වෙලා කියනවා. උන්දට එකම එක සිල්පදේ රකින්න තියෙන්නේ මොකද්ද? සුරාමේරේ මජ්ජපමා. එකයි රකින්න තියෙන්නේ. අවුරුදු 30ක් බීපු මිනිස්සෙක් අද මේ බණ අහලා නතර කළා කියන්නේ බය වෙන්න එපා අප්පච්චි. ඔයා ඒ උඩට යනවා. ඔයා හතර අපාය ගිරෙන්නේ නැහැ. අවුරුදු 20 30 බීපු මිනිස්සෙක් වුණත් අද නතර කළොත් ඔයා ඊතර වෙනවා. පව් වහන ක්‍රමයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළා සත්තු මරපු කෙනා ඒ පව වහන්නේ කොහොමද? සත්තු මැරීමෙන් වැළකීම සමාදන් වුණොත් අර පව වැහෙනවා. හොරකම් කරපු කෙනා හොරකම් කිරීමෙන් වැළකීම සමාදන් වුණොත් අර පාපේ වැහෙනවා. වැරදි කාමසේවනයේ වල් වැඩ නරක වැඩ කරපු කෙනෙක් අද මේ බණ අහලා නතර කළොත් මෙතෙක් කරපු පව බුදු බණ පදයක් අහලා හැදිලා නතර කළා. එහෙම හිත හයිය හොඳ මිනිස්සු ඉන්නවා. මම පෙරේද බණකට යනකොට මට ඇවිල්ලා කතාවක් කිව්වා. හාමුදුරනේ මේ ජෝඩුව අවුරුදු 7ක් කතා නොකර ඉඳලා එක ගෙදර මං හිතන්නේ වෙනම උයා ගන්න. මිනිහට ගෑණි පෙන්න බෑ ගෑණි මිනිහා පෙන්න බෑ. ගම් වල තියෙනවනේ ලිප් දෙකේ උයන කතා. අපේ ගමේ තියෙන. මොන්දල රේඩියෝ එකෙන් එක බණක් අහලා රාජ්‍ය අම්මා මර මිනිස්සේ කකුල ඉඹ සමාව ගත්තානේ. දැන් දෙන්නම එකට බණ අහන්න එනවා. දැන් ඔයාලා කියන්නේ මොන්දල ජයගත්තේ සුළුපටු ජයක්ද? අර අවුරුදු 7ේම කරගත්ත පාපෙට වැඩිය මොන්දල කරගත්ත පින වැඩි. වැරද්දින් නිදහස් වෙලා දුවේ පුතේ ඔයාලගේ අතිනුත් වැරදි අඩුපාඩු පව්කම් වෙනවා ඇති. ඕවා නතර කරන්න. පව ප්‍රබල තරමටම ඒක නතර කිරීමේ පින වැඩි. ඔයාලා සංසාරයෙන් උරුම කරගෙන ආපු දෛවයෙන් ඔයාගේ රාගය වැඩි කළා නම් ඔයාගේ දෛවයේම ලියලා ඔයා ආසාව වැඩි චරිතයක්. ඔයාගේ දෛවයේම ලියවිලා ඔයාට හොස්ස ළඟින් මැස්ස යන්න බෑ තරහා යන චරිතයක්. දෛවයේම ලියවිලා අනුන්ට ඉරිසියා කරන චරිතයක්. දෛවයේම ලියවිලා ඔය දෛවයට ඔයා හරස් වෙන්න ඕන. කල්යාණ මිත්‍රයෙක් ළඟට ගිහිල්ලා ඒ තමයි බුද්ධං සරණං ගච්ඡාමි. බුදුන් සරණ යාම. ධර්මයේ සරණ යාම, සංඝ රත්නයේ සරණ යාම. චූටි දූල පුතාලා දැන් ඉන්න මේ ළමා අපිට ළඟ ෆෝන් තියෙනවා. ගෙදර ටීවී එක රේඩියෝ කැසට් එක තියෙනවා. ශ්‍රද්ධා රූපවාහිනිය තියෙනවා, ලප්පිරු ගුවන් විදුලි තියෙනවා. YouTube channel තියෙනවා. දුයි පුතේ. බල පැය භාගයක් හරි බණක් අහන්න. පැය භාගයක් හරි. දවසේම කුණු හොදලා දාන්න අර බණ ඩිංගිත්. නිතර නිතර අහනකොට කරන්න බැරි දේවල් කරන්න පුළුවන් වෙයි.
ඇඟ හදාගන්න කැමති කොල්ලෙකුට එකපාරම ඇඟේ ගට්ස් ඇවිල්ලා ඇඟ හැදෙන්නේ නැහැ. ඔය කොල්ලා ජිම් යනවා, දුවනවා, බඩු උස්සනවා. කාලයක් ගියාට පස්සේ ඇඟ හැදෙනවා. ආන්නේ වගේ අපිට එකපාරම හොඳ දේවල් පුරුදු වෙන්න බෑ. නැවත නැවත සිල් ගන්න ඕන. නැවත නැවත බණ අහන්න ඕන. කාලයක් යනකොට හැදෙනවා. හතර පොයට සිල් ගන්න උපාසකම්මලටත් මේ කියන්නේ. පොයට හැමදාම සිල් ගන්නවා සුදුරේදි පොරවගෙන ඉන්නවා. ගෙදර ගියාම පරණ රණ්ඩු තවම රණ්ඩු නම්. කච කචේ අර කතුර වගේ කට තවම නම්. ඔයා චුට්ටක් පරිස්සම් වෙන්න ඕන. මරණින් මත්තේ කොයි අයද දන්නේ නැහැ. පින් කරනවා නම් කුසල් කරනවා නම් බණ අහනවා නම් ඔය තරහ ගන්න එක ටිකක් අඩු කරන්න. බයිනේ අඩු කරන්න. අවුරුදු 93ක ආච්චියම්ම කෙනෙක් මට කියනවා මං හොඳට ජීවත් වෙනවා සිල් ගන්නවා හඳුරන්නේ එකම එක ප්‍රශ්නයයි තියෙන්නේ තරහ යනවා. මං අහුව තරහ යන්නේ ඇයි? මේ මම කියන්නේ වහන්නේ නැහැ. මං අම්මට වයස කී 93. මං කව අවුරුදු 93ක් කියපේව අහපු නැති උන්දලා මේ දැන් කියන එක අහයි. ඒකත් ඇත්ත හඳුරන්නේ. එහෙනම් මං කව කියන්නේ නැතුව ඉන්නද? දැන් ඔය ආද ඉඳලා ඉවසන්න පටන් ගන්න. ඇයි මේ කියන ඉවර වෙilla නැහැ නේ. ඔයාලා ගෙදරත් ඔය ප්‍රශ්නේ තියෙනවා මිනිහා බොනවා කියලා. තෝ බීගෙන ඇවිල්ලා කියලා අවුරුදු දැන් 20ක් රණ්ඩු වෙනවා. ඔය මිනිස්සු හැදුනේත් නැහැ. ඔයා කියවන එක හැදුනේත් නැහැ. ඔය මිනිස්සුන්ට බොන්න දීලා ඔයා කට හිප්පගෙන හිටියා නම් හරි. අඟුලිමාල මහසෑයේ මාළගොතන දෙමළ මහත්තයෙක් ඉන්නවා මේ නේරස් දන්නවා. එයා ඉස්ලාම අසපුවට ඇවිල්ලා පැහැදිලා දෙමළ මහත්තයෙක්. ඊට පස්සේ එයා කර කර හිටපු රස්සාව නතර කළා අසපුවේ රස්සාව කිල්ලගත්ත පොඩි පඩියකට. ගෙදර ගෑනු කෙනා හොඳටම බයිනවා. ලොකු පඩියක් නතර කළා මම පන්සලකට ගිහිල්ලා. හොඳටම බයිනවා. සිංහලෙන් බනිද්දි මෙහෙමනම් දෙමළෙන් බනිද්දි කොහොමද කියලා. අර දෙමළ මහත්තයා හොඳට අහගෙන ඉඳලා අවසානයේට අද දවසේම අසපුවේ රැස් කරගත්ත පින මම ඔයාලට අනුමෝදන් කරනවා කියලා පින් දෙනවා. මට කිව්වා ස්වාමීන් වහන්සේ දවස් 7යි පින් දුන්නේ. 8 වෙනි දවසේ යා මාත් එක්කම අසපුවට ආවා කිව්වා. දැන් මේ දෙන්නම උපතින් බෞද්ධ දෙන්නෙක් වගේ දානමාන හදලා දෙනවා. හැමදාම අසපුවට එනවා. හැමදාම අසපුවට එනවා. අඟුලිමාල සෑයට ලස්සන මල් මාලා ගොතන. එයාලට මේ પરම්පරාවේ මුරුමයි ඒව අපිට හිතා ගන්නවත් බෑ කොහොමද ඒවා ඉන්නේ ශිල්පයේ කියලා. දෙවියන්ට මල් මාලා ගොතුපය බුදුරජාණන් වහන්සේට මල් මාලා පුදනවා. කල්යාණ මිත්‍රයා කරා පැමිණුණා. නෝනක් ධර්මයට ගත්ත ඉවසලා. දැන් මේ බණක් අහපු මේ අම්මා සද්දේ නතර කළා දවස් 7ක් ඉවසන්නකෝ. ඔය ගෙදර රණ්ඩුව දවස් 8කට කල් දාන්න. කැලෙන්ඩරේ කපන්න. මං අද රණ්ඩු වෙන්නේ නැහැ කියලා. දවස් 7යි. 8 වෙනි දවසේ අද දවසේ මම ඒව අල්ලන්න. සමහර වෙලාවට අපිට ඉවසන්න තියෙන දවස් 7යි. දැන් ওই අවුරුදු 20ම ওই රණ්ඩුව ගියේ දවස් 7ක් ඉවසන්න බැරි වෙච්ච නිසා. දුක එක්කෙනෙක් හරි ගැහුවත් බැන්නත් මේ ඉවසාගෙන ඉන්නවනේ කියලා මිනිහටම දුක හිතෙනවා. මට නම් අවංකව මං කෙනෙකුට බැන්නොත් බනිද්දි බිම් බලාගෙන කරබාගෙන ඉන්නවනම් මට පස්සේ තිබ්බට වැඩි එයාගෙන ආදරේ වැඩි වෙනවා. මට දුක හිතෙනවා එයාගේ. කට ගහගෙන ආව නේද? තව තරහ වැඩි වෙනවා. රණ්ඩුවකදී බලන්නකෝ. ඒ නිසා මේ තත්ත්වයේ කිවල රණ්ඩුව අඩු කරන්න හේතුව අපි කියන වචනෙන් දෛවේලිය වෙනවා. මැරිච්ච ගමන් පිටු පෙරලෙනවා දෛවේ. ඒ නිසා කල්යාණ මිත්‍රයා කරා පැමිණීම ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය පිදී යුතු දේ පිදීම නිතර ධර්මයේ ඇසීම මේක තමයි ඔබගේ දෛවයේ වෙනස් වෙන ප්‍රතිපදාව. ඒ නිසා දවසට පැය භාගයක් හරි බණ අහන්න. පුංචි දෙයක් හරි දන් දෙන්න. ගෙදෙට්ට එන මිනිසෙකුට වතුර පොතක් හරි දෙන්න. බැන්න මිනිසයාට අවංකව hina වෙලා කතා කරන්න පුළුවන් හොඳ හිතක් හදාගන්න.
නිදහසේ මෙල්ල යනවා. ඒ නිසා ඔබටත් මටත් සමාදන් වන සිල්පද ආරක්ෂා කරගෙන ගෞතම බුද්ධ ශාසනය පිහිට පිළිසරණ ලබන්න වාසනාව ලැබේවා. ඉතින් ඒ නිසා ධර්මයේ නිතර ඇසීමේ තියෙන වාසිය තමයි කාලේන ධම්ම ශ්‍රවණං ඒතම් මංගල මුත්තමන්. මංගල සූත්‍රය කියන්නේ ඉරණම වෙනස් කරන ප්‍රතිපදාව. බණ අහන්න ඉරණම වෙනස් වෙනවා. බණ කියන්න ඉරණම වෙනස් වෙනවා. මං කියන එක පැහැදිලිද? ඉතින් ඒ නිසා බණ අහන්න බණ කියන්න ධර්මයේ හැසිරෙන්න දානේ දෙන්න ඔබගේ ඉරණම වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා පින්වතුනි ඒ යහපතේ යෙදෙන්න කියන ආශිර්වාදය කරමින් අපි පින් දෙමු සියලු දෙවිවරුන්ට. සිරි සුමන සම මහා දිව්‍ය රාජයා දෙව් පිරිවර සමග අද මේ රැස් වූ පින අනුමෝදන් වේවා. අනුමෝදන් කරමි අනුමෝදන් වේවා. ඒ වගේම රැස් වුණ සියලු පින් සියලු බ්‍රහ්ම රාජවරුන්ට අනුමෝදන් වේවා. සදිව්‍ය ලෝකවාසී දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සක්දෙවිඳුන්ට මේ පින් අනුමෝදන් වේවා. විස්කන් දෙවියන්ට දතරාෂ්ට විරුද්ධ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරන් දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම මේ සියලුම පින් ආලෝක සෙන්පතිතුමා ප්‍රධාන සෙන්පති දෙවිවරුන්ට ඒ වගේම ශ්‍රී විෂ්ණු කතරගම සමන් විභීෂණ දැඩිබුණ්ඩ අයනායක ගම්බාර පත්තිනි ආදී දේවතාවුන්ට ගස්ගල් වන පර්වත ජල තටාක භූමියස්ත දේවතාවුන්ට නාලෝ නාග පිරිසට යක් රකුස්වාදී සියලු දෙනාට මේ සියලු පින් අනුමෝදන් වේවා. අනුමෝදන් කරමි අනුමෝදන් වේවා. මේ අහිංසක මිනිසුන්ට සමාදන් වන සිල්පද රැක ගන්න කුසල් දහම් පින් දහම් සිද්ධ කර ගන්න දෙවිවරු දිව්‍ය උපකාර සලසත්වා. ඒ වගේම මාහට ධර්ම විනය උගන්වන මාගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන් වේවා. මාගේ ගුරු දෙවිඳුන් දීර්ඝායුෂ ලබත්වා. ඒ වගේම මේ අවට විහාරස්ථානවල හාමුදුරන් වහන්සේලාට විශේෂයෙන්ම මේ පින්කමට වැඩම අවදාළ මේ පින්වත් ස්වාමීන් වහන්සේලා අපේ පොඩි ස්වාමීන් වහන්සේලාට මමත් මගේ පැවිදි ජීවිතේ පුරාවට රැස් කරගත්ත පින්. ඔයාලා දැන් හෝරා දෙකකට ආසන්න ප්‍රමාණයක් ධර්මය අහලා රැස් කරගත්ත පින. මේ අපේ පොඩි ස්වාමීන් වහන්සේලාට අනුමෝදන් වෙලා කල්යාණ මිත්‍ර ගුරු ඇසුරේ පැවිදි ජීවිතේ සඵල වේවා. පුවදුරක් කරදරයක් නොවේවා. බොහෝ ධර්ම විනය ඉගෙනගෙන සසුන්කිත බබලවමින් පැවිදි ජීවිතේ ඵල නෙළමින් මේ ජීවිතයේ අවසන් වන මොහොත දක්වා උතුම් කසාවත තුල බැබලි සසරින් එතර වෙන්න මේ පුංචි ස්වාමීන් වහන්සේලාට බොහෝ පින් බොහෝ කුසල රැස් වේවා. සංසාර දුකින් එතර වෙන්න වාසනාව ලැබේවා කියලා සාදු කියලා පින් දෙන්න. ඒ වගේම මේ රැස් වුණ සියලුම පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. මේ පින්කමට ඉතාමත් මහන්සි වුණා. දිවුල පැලැස්සේ පදිංචි MB නිරෝස් ගුණතිලක මහත්මයා. ඉතින් එතුමාට මේ පින්කම හොඳ විදිහට සිද්ධ කරගන්න මෙම විද්‍යාලයේ විදුහල්පතිතුමාගෙන් ලැබෙන උපකාරය ගුරු ආචාර්ය මණ්ඩලයේ ගුරු මෑණිවරු පියවරු මේ මොහොතේ සිහි කරනවා. ඉතින් ඒ සියලු දෙනාට මේ මොහොතේ පින් දෙනවා. මීට වසර 5කට පෙර මියගිය TG ලයිසා නෝනා ආදරණීය මෑණියන්ට MB ජේමිස් ආදරණීය පියාණන්ට පින් අනුමෝදන් කරනවා. මේ පාසලේ මුල් කාලේ ඉඳලම හිටපු යම් කෙනෙක් මිය ගියාද සියලු දෙනාට ඔබ නමින් මිය පරලෝකේ සියලුම යම් ඥාතියෙක් මටත් පින් ලැබේවා කියන අදහසින් සිටිද්ද ඒ සියලු දෙනාට මේ පින අනුමෝදන් කරමි අනුමෝදන් වේවා. ඒ වගේ විශේෂයෙන් සිත ප්‍රාර්ථනා කරනවා හෙට දිනේ ශිෂ්‍යත් හෙට දවසේ ශිෂ්‍යත්වයේ සඳහා පෙනී සිටින ආදරණීය දූල පුතාලට ඒ දූල පුතාට තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන්
මියුගුණු මහන් සෑයේ මයංගන සෑය අනුභවයෙන් මයංගනේ දෙතිස්ඵල බෝධීන් වහන්සේගේ අනුභව බලයෙන් අද කරන ලද පින් බලයෙන් උතුම් සම්බුදු බලයෙන් පසේ බුදු ගුණ බලයෙන් රහතුන්ගේ තේජසින් මේ විභාගයේ සඳහා හොඳින් මුහුණ දෙන්න ඒ දරුවන්ට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. ඒ වගේම මේ රැස් කරගන්න හේතුණා වූ සියලු පුණ්‍ය ධර්මයන් මහත්මා නිරෝධ ගුණතිලක මහත්මයාට එතුමාගේ ආදරණීය බිරිඳට ඒ වගේම ආදරණීය පුතා දූලා ඒ පවුලේ දරුවන් සියලු දෙනාට සුජීවත්ව සිටින දෙමව්පියන්ට LRU සැරයන් බණ්ඩා පියාණන්ට DM සීලවති මෑණියන් LRU රංජිත් බණ්ඩාර LRU දීපිකා කුමාරි LRU රේණුකා කුමාරි MB සෙනාලි මිහිරංගනී දුව MB කාවින්දියා දුව MB කවින් සස්සර පුතා ඒ වගේම කුසදරුව සිටින සුභාසිනී හේමමාලා ප්‍රියංගිකා මහත්මියට ඒ කුසේ සිටින ආදරණීය දරු සිඟිත්තාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේ විදුහල්ේ ආදරණීය විදුහල්පතිතුමාට ආචාර්ය මණ්ඩලයේ ගුරු මෑණිවරු පියවරු සියලු දෙනාට දුවදරුවන් සියලු දෙනාට ප්‍රවාහනයේ සඳහා සම්බන්ධ වන RM කරුණාරත්න RM ඥානපාල දෙදෙනා ඇතුළු සියලු දෙනාට දන්සල සඳහා උදව් උපකාර කරපු සියලු දෙනාට විකාශන දායකත්වයේ මොරගොල්ල බඹරගස්වැව පදිංචි RD චන්ද්‍රලතා මහත්මියගේ පියාට RD පියදාස සහ මෑණියන් SA බේබි නෝනා මෑණියන්ට පින් පිනිස මේ පින් අනුමෝදන් වේවා. හලාවත ප්‍රදේශයේ පදිංචි HHK සුමින්ද සමන් කුමාර HHK බිනුක යොනාල් පුතා ඊශ්‍රායල් රටේ සේවය කරන සන්ධ්‍යා කුමාරි එවැගේම විදුලි ආලෝකයේ සඳහා නිමල් මහත්මයා සහ පවුලේ සියලු දෙනා බිලිමල් දන්සල සඳහා රොටවල විද්‍යාලයේ විදුහල්පතිතුමා ගුරු මණ්ඩලයේ සිසු දරුවෝ සැරසිලි කටයුතු කළ පින්වතුන් ජල බෞසරේ ලබා දුන් ජිනදාස කහතුඩුව මහත්මයා ඇතුළු පින්වතුන් හත් පුටු ලබා දුන් ස්වේච්ඡා සංවිධාන පාසල් භූමිය ලබා දුන් විදුහල්පතිතුමා ගැන නැවත නැවත සිහි කරනවා. ඒ වගේම දිවුල පැලැස්සේ පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට නන්නයිරින් උදව් උපකාර කරපු සියලු දෙනාට. ඉතින් ඒ නමින් මේගිය RJ ජයතිලක බණ්ඩාර මඩුගල්ල AMG ලසන්ත මැනිකා LRUG සෙනවිරත්න බණ්ඩාර NB සුමිත් සංජීව බණ්ඩාර. ඉතින් ඒ සියලු දෙනාට පින් දෙනවා. මේ ධර්මයේ සුචූටි දූල පුතාලා තරුණ දූල පුතාලා අම්මලා තාත්තලා වැඩිහිටි අය සියලු දෙනාට පින් දෙනවා. අපේ ආදරණීය අම්මා තාත්තා දෙමව්පියෝ අකුරු කරපු ගුරුවරුන්ට පින් දෙනවා. සියලු දෙනා සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා. සමාදන් වන සිල්පද ආරක්ෂා කරගන්න ලැබේවා. බොහෝ කුසල් බොහෝ පින් රැස් කරගන්න ලැබේවා. වැරදි අඩුපාඩු හදා ගන්න ලැබේවා. කල්යාණ මිත්‍ර ආශ්‍රය ශ්‍රී සද්ධර්ම ශ්‍රවණේ නිරන්තරයෙන් සැලසේවා. අයහපතට යන දෛවය සත්පුරුෂ ඇසුරේ සුමගට යොමු වේවා. සසර දුකින් ඈතර වෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා. උතුම් සම්බුදු බලයෙන් පසේ බුදු ගුණ බලයෙන් රහතුන්ගේ තේජසින් මියුගුණ ඡාය අනුභවයෙන් සමන් දෙවි රැකවරණින් ඔබට සෙත් වේවා කියලා ආශිර්වාද කරනවා. අභිවාදන සීවිස්ස නිච්ඡං වද්දා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේලච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු සුපත්තේවා සංසාරින් නිදේවා සුපත්තේවා සංසාරින් නිදේවා. හොඳයි දන්සලක් තියෙනවා දන්සලට සහභාගී වෙලා යන්න. නමස්කාර වේවා බුදුරුවනට සමදා මම බුදු සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සමදා මම දම්
සැමදාමම සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි නමස්කාර වේවා බුදුරුවනට සැමදා මම බුදු සරණ යමි නමස්කාර වේවා දම්රුවනට සැමදා